අපි දන්නවා මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ලංකා වතු සේවා සංගමය ආරම්භ වෙන්නේ අර බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ. ඒ යුගයේ ආරම්භ වෙච්ච අපේ සංගමය ඒ ආරම්භක අඩිතාලමේ තියෙන පදනම. ඒ පදනම තමයි අපේ තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි ගන්න පීඩිතයාගේ පැත්ත, අපි ගන්න නැතිබරිකාගේ පැත්ත, අපි ගන්න හැමතිස්සෙම යමක් කමක් කරගන්න බැරි පීඩාවට පත් වෙච්ච මිනිස්සුගේ පැත්ත. අද අපිට තියෙන විශේෂත්වය තමයි අවුරුදු 105කට පස්සේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ ආණ්ඩුවක් යටතේ, මහජන ආණ්ඩුවක් යටතේ 105 වෙනි සංවත්සරය අපිට සමරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි අපි ලැබපු සුවිශේෂී ජයග්‍රහණය. අවුරුදු 104ක් තිස්සේ අපිට සමරන්න පුළුවන් වෙලා තිබුණේ අපේ පන්තියේ මිනිස්සු නැති ආණ්ඩුවක්, අපේ පන්තියේ මිනිස්සු නියෝජනය නොකරන ආණ්ඩුවක්. ඒ යටතේ තමයි අපි අවුරුදු 76ක් මේ රට ගෙවලා තියෙන්නේ. අද අපිට ආඩම්බරයක් තියෙනවා. අපේ ආදිමත් නායකයෝ ඒ ආරම්භයේදී ධම්ම සමානාත්මතා පදනම එක පිළිගන්න පුළුවන් මහජන ආණ්ඩුවක් යටතේ 105 වෙනි සංවත්සරය සමරන්න අපිට ලැබිච්ච මේ අවස්ථාව අනබිබවණීයයි. අපි දන්නවා එදා 1920 පීඩි සොයිද සහෝදරගේ නායකත්වයෙන් වතු කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපේ සංගමය ආරම්භ කරනකොට 1865 කම්කරු පනත තිබුණේ වැඩ වර්ජනය සාපරාධී ක්‍රියාවක්. වැඩ වර්ජනය කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක්. ලංකාවේ වෘත්තීය සමිති ආඥා මත තිබුණේ නැහැ. ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුව පිහිටලා තිබුණේ නැහැ. එවැනි වටපිටාවක ඒ දීර්ඝෝදාන්ත නායකත්වයට පුළුවන් වුණා මේ රටේ වැඩ කරන මිනිස්සු වෙනුවෙන් මේ රටේ විශේෂයෙන්ම වැවිලි කර්මාන්තය තුළ අපේ සහෝදර සහෝදරියන් විඳින දුක් පීඩා උඩ සංවිධානයක් ආරම්භ කරන්න. අපි දන්නවා නුවර ප්‍රදේශයේ ආරම්භ කරපු මේ සංගමය අතු ඉති තමලා අද මහා වෘක්ෂයක් වෙලා ජාත්‍යන්තර තලයේ මිනිස්සු අඳුරන සේවකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මහා ව්‍යාපාරයක් බවට පත් වුණා. අපි දන්නවා මේ දීර්ඝාන්ත නායකත්වයේ 1940 වෙනකොට යාපනයේ වැල්ලටිතුරේ ඉපදිච්ච ඒකේ වේලුපිලි සහෝදරයාට පුළුවන් වෙනවා අපි කියන්නේ father of the CSU. ඔහු තමයි මේ සංගමය නියම ජවයක් ඇතුව නියම තැනකට ගෙනාපු නායකයා. ඔහු තමයි හුදකලාව සටන් කරපු නායකයා. ඔහු තමයි මේ සංගමය ඉදිරියට ගෙනාපු නායකයා. ඉජි මල්හාමි සහෝදරයා, ඒ වගේම එල්.බී. ජයසේන අපේ සෙනට් සභාව නියෝජනය කරපු අපේ නායකයෝ, එල්.ඩබ්ලිව්. සිල්වා සහෝදරයා, පසු කාලේ ඉනවා කීර්ති සෙනවිරත්න වගේ මහා විශාල නායකයෝ පිරිසක් මතක තියාගන්න. ඔවුන්ගේ ජීවිත ඒ වෙනුවෙන් බොහෝ දේ කැප කරා. බොහෝ පරිත්‍යාග කරා. අද අපි මේ විඳින බොහෝ අයිතිවාසිකම් වරප්‍රසාද ලබා ගන්න වසර 105ක් තිස්සේ ඔබේ නායකයෝ මහා කැපකිරීම කළා තියෙනවා. ඒ වගේම මේ සංගමයේ ඓතිහාසික තත්ත්වය අපිට පුළුවන් වෙනවා 1937 වෙනකොට මේ රට නිදහස් නැති රටක් යටතේ ලංකාවේ පළවෙනි අර්ථ සාධක අරමුදල හදන්නේ අපි. 1937 වතු කාර්ය මණ්ඩල අර්ථ සාධක අරමුදල හදන්නේ අපි. මේ රටේ අනෙකුත් ජනතාවට 1958 වෙනකන් බලන් ඉන්න උන අර්ථ සාධක ලබා ගන්න. නමුත් අපි තමයි පරමාදර්ශය සැපෙව්වේ. ඒ වගේම තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටතේ 1948 ජනවාරි මාසේ මේ රට නිදහස් වෙන්න කලින් අපිට පුළුවන්කම ලැබෙනවා පළවෙනි සාමූහික ගිවිසුම අත්සන් කරන්න. ඒ සාමූහික ගිවිසුම යටතේ සේවා කොන්දේසි වැටුප් ඇතුළු සුබ සාධනය සේවකයාගේ තහවුරු කරන්න. නිසා මේ රටේ විශේෂයෙන්ම වතු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඒ වතු කාර්ය මණ්ඩලයේ සුරක්ෂාව, උන්ගේ ආරක්ෂාව, රැකියාවේ සුරක්ෂිත භාවය මේ සියල්ල සම්පූර්ණ කරේ ඔබේ ආදරණීය වෘත්ති සමිතිය කියලා මම මේ මොහොතේ කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි ආදරණීය සහෝදරයා සහෝදරිය ඉතිහාසය තුල අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කරපු ව්‍යාපාරයක් ඔබේ සංගමය. සර්වජන ඡන්ද බලය වෙනුවෙන් සටන් කරපු ව්‍යාපාරයක් ඔබේ සංගමය. එදා ප්‍රභූන්ට විතරක් 1920 ගණන් 30 ගණන් වල මුල නියම වෙච්ච ඡන්ද බලය රටේ මහජනයාට දෙන්න ඕන කියලා සටන් කරපු ව්‍යාපාරයක් ඔබේ සංගමය. ඒ විතරක් නෙවෙයි කාන්තාවන්ට ඡන්ද අයිතිය වෙනුවෙන්
ඔය මුල් යුගයේ කාන්තාවන්ට ඡන්ද අයිති ලැබුණේ නැහැ සර්වජන ඡන්ද බලයට. කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරපු ව්‍යාපාරයක්. නිදහස් අධ්‍යාපනය කිව්වහම අද බොහෝ දෙනෙක් ඉන්නවා ලේබල් ගහගන්න. මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි 1920 ගණන් වල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරේ. නිදහස් අධ්‍යාපන අයිතිය වෘත්තීය සමිති ව්‍යාපාරය. නිසා ඔබේ සංගමය මහා සුවිශේෂී වැඩ කොටසක් කරපු ඉතිහාසයක් හිමි සංගමයක්. ඒ විතරක් නෙවෙයි අපේ සංගමය මේ රටේ වතු ජනසතුව වෙනුවෙන් වැඩ කරපු සංගමයක්. වතු ජනසතු කරන තුරු ඒ වෙනුවෙන් සටන් කරපු ව්‍යාපාරයක්. අපි විශ්වාස කරේ අපේ නායකයෝ මේ රටේ සම්පත් මේ රටේ මහජනයාගේ ධනය මේ රට ඇතුළට තියෙන විදේශිකයන්ට අරන් යන්න බෑ. ඒවා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් මේ මහා උපයන ධනය සමාජ සන්තක කරන්න ඕනේ කියන එකයි අපේ විශ්වාසය තිබුණේ. ඒ වෙනුවෙන් වැඩ කළා ජයග්‍රහණ නිර්මාණය කරපු ව්‍යාපාරයක්. අපි කියන්න ඕනේ වෘත්තීය සමිති ව්‍යාපාරයට ඕ ලේබල් තියෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරය කියන්නේ මේ බඩ වෙනුවෙන් වෙන් වෙච්ච ව්‍යාපාරයක්. ඕල් ටයිම් පැකට හරි වැටුප් වෙනුවෙන් කෑ ගහන කොටසක් කියලා තමයි රටේ තැන්තැන්වල අප වෙනුවෙන් තියෙන විවේචනය වෘත්තීය සමිති ව්‍යාපාරයට. අපි හරි පැහැදිලිව කියන්න ඕනේ ලංකා වතු සේවා සංගමය කියන්නේ මේ හුදු දියව් සංගමයක් නෙවෙයි. අපි මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ වතු කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් වැටුප් වගේම මේ රටේ මහජනයාගේ උවමනා වෙනුවෙන් සටන් කරපු ව්‍යාපාරයක්. ඒ විතරක් නෙවෙයි අපි මේ රටේ හැම දේශපාලන ප්‍රගමනය වෙනුවෙන් ඉදිරියට ආපු ව්‍යාපාරයක්. මහජන පීඩාවන්ට එරෙහිව සටන් කරපු ව්‍යාපාරයක් විතරක් නෙවෙයි. ඒ සංගමයේ සමාජ ව්‍යාපාරයක් බවට පරිවර්තන වෙච්ච සංගමයක්. ඒ වගේම තමයි මෑත ඉතිහාසය තුල ගත්තත් මේ රටේ පොදු සටන් වලදී අපේ සංගමය ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ රාජ්‍ය බැංකු පද්ධතිය පෞද්ගලීකරණ කරන යනකොට ඔය ලංකා බැංකුව මහජන බැංකුව විකුණන්න යනකොට අපේ නායකයෝ එදා සටන් කරා. ඔය පොස්පේඩ් නිධිය විකුණන්න යනකොට අපේ නායකයෝ සටන් කරා. ඒ විතරක් නෙවෙයි මේ මෑත කාලේ අපිට මතකයි අපි සටන් කරා නැගිනීර ජටිය බේරගන්න. ඔය සයිටම් හොර විශ්වවිද්‍යාල වහන සටනේ පොතලාවල විශ්වවිද්‍යාලයේ පෞද්ගලීකරණ සටනට එරෙහිව අපි සටන් කරා. අපි ඒව නැවතුවා. සමාජ දේශපාලන ව්‍යාපාරයන් එක්ක සම්බන්ධව වැඩ කරා. අපි ආරම්භයේ පටන් මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී ව්‍යාපාරات එක්ක අපිට තිච්ච නෑකම ඉතා ඉහළයි. අපි අපේ සහ සම්බන්ධය ඉතා ඉහළයි. අපි ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. නිසා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ඒ ප්‍රශ්නේ කොහෙද ඇති වෙන්නේ හැමතැනකදීම ලංකා වතු සේවා සංගමයේ ආදරණීය දෑත් ඔවුන්ගේ දෑත් සමග එකතු වුණා කියලා අපි බොහොම ආඩම්බරයෙන් මේ සංවස්තර සභාවේ ප්‍රකාශ කරන්න ඕනේ. අපි දන්නවා වතු කරේ පත්වලා තියෙන තත්ත්වය 1993 වතු පෞද්ගලීකරණයෙන් අනතුරුව මේ ප්‍රාදේශීය වැවිලි සමාගම් කිරණයෙන් පස්සේ අපි දන්නවා කරු ඇමතිතුමත් මේ මොහොතේ ඉන්න නිසා අපි කියන්න ඕනේ ඒ බාර දීපු වතු සංඛ්‍යාවත් අද නැහැ. සමහර වතු හැටියට බාර දුන්නේ අද කුඩා ඩිවිෂන් බවට පත් වෙලා වතු ඒකාබද්ධ වෙලා. අක්කර 50000කට වඩා මුඩුබිම් කරණයකට ලක් වෙලායි තියෙන්නේ. ලබා දුන්න ඉඩම් ප්‍රමාණය මේ වෙනකොට වැවිල්ලේ නැහැ. ඒ වගේම නිෂ්පාදනය කඩාගෙන වැටලා තිනවා. රැකියා නියුක්තිය ලක්ෂ 3 ඉඳලා ලක්ෂය දක්වා පල්ලම් බහැලා තියෙනවා. අපිට පේන්න තියෙනවා බැලූ බැල්මට වතු කරේ හැකිලෙමින් තියෙනවා. වතු කරේ කුඩා වෙමින් තියෙනවා. විචාරකය කියන ඉట్స్ ඩයිං ඉන්ඩස්ට්‍රි. අපි විශාල බලාපොරොත්තුවක් තියෙනවා මහජන රජයක් යටතේ වතු කරේ යලි නගා සිටවන වැඩකට ආණ්ඩුවෙන් ඉදිරිපත් වෙයි කියන විශ්වාසය අපිට දැඩිව තියෙනවා. අනේ විශ්වාසයේ ඉටු වෙන හැම වෙලාවකම ඒ විශ්වාසය වෙනුවෙන් ඉදිරියට එන්න සහයෝගය දෙන්න වතු කාර්ය මණ්ඩලයේ හැටියට අපි පැකිලෙන්නේ. අපි ආණ්ඩුවේ ගමන් මගට සහයෝගය දෙන වතු වල කරන ඕනෑම වෙනස්කමකට කියන අපි තා පැහැදිලිව කියන්න ඕන මේ මොහොතේ. ඒ වගේම තමයි ගරු අමතිතුමා මේ වතු කරේ හැකිලීමට තේ කර්මාන්තයේ හැකිලීමට බලපාන ප්‍රධාන කාරණයක් තියෙන මේ රටේ. මේ කිසිම ආණ්ඩුවක් අත නොතියපු කිසිම ආණ්ඩුවක් අත තියන්න බය වෙච්ච තැනක් තියෙනවා. මේ වැවිලි කර්මාන්තයේ මහා ධනය පුජ්‍යලය සමාගම් කීපයක් අතට කොටු වෙලායි තියෙන්නේ. අපි දන්නවා මේ රටේ ගිය අවුරුද්දේ ගත්තත් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක විතර විශාල ධනස්කන්ධයක් රටට එනවා.
මේ රටෙන් අපනයනය කරලා තියෙන තේ ප්‍රමාණය බැලුවාම ලබාගත් මුදල් ප්‍රමාණය බැලුවාම කිලෝ එකකට බැලුව බැලමට රුපියල් 1750ක 800ක ඇවරේජ් එකක් හම්බ වෙනවා. හැබැයි මේ රටේ තේ මිල ගණන් කරන්නේ අර කොළඹ තේ වෙන්දේසියේ මිලෙන්. කොළඹ තේ වෙන්දේසියේ ගිය අවුරුද්ද ගත්තොත් එමේ ඇවරේජ් ප්‍රයිස් එක 1200ක් 1150ක් ඔන්න වගේ මිලක්. නමුත් අපනයනය කරනකොට 1750ක් 800ක් වෙනවා. ඒතර මේක තේ නිෂ්පාදන වියදම ගත්තා රුපියල් 800ක් 900ක්. බැලුව බැලමට පේනවා මේ තේ කර්මාන්තයේ රුපියල් 100ක 150ක 200ක පාසියට තමයි යන්නේ කියලා. මේ ලාභය සහ ගණනය කරන්නේ මේ ඔක්ෂන් එක හරහා. නමුත් අපිට පේන ඔක්ෂන් එකේ මිලදී ගත්තට පස්සේ මේ අපනයන සමාගම් කීපයක් ඒ ලාභ ප්‍රතිශතය 150කට විතර ආසන්නයි. ඒසා විශාල ධනස්කන්ධයක් එළියට යනවා. ඒසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ වෙනුවෙන් මැදිහත් වෙන්න. මේ තේ කර්මාන්තයේ සාරය එක තැනකින් උරාවනවා. මේ සාරය අපිට පල්ලෙහාට ගේන්න පුළුවන් නම් මේ වෙළඳාමේ සාධාරණ පංගුව ඔවුන්ට හිමි වෙන්නත් නිෂ්පාදනක සමාගම් වලට සාධාරණ පංගුව හිමි වෙන්න පුළුවන් ක්‍රමයක් හැදෙනවා නම් අපි දන්නවා වැඩ කරන මිනිස්සු හැටියට වැඩ කරන ජනතාව හැටියට අපිටත් හොඳ කලක් යනවා. නිසා මේ තේ කර්මාන්තයේ නියැලෙලා ඉන්න වැවිලි කර්මාන්තයේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ගේ ජීවිත එළිය කරන්න නම් මේ කර්මාන්තයේ ලාභයේ සාධාරණ පංගුව පහළට ගලාගෙන යන ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් ඉතිහාසයේ ගත්ත වැදගත් තීන්දුව තියෙනවා. අපි දන්නවා 1972 කොල්ලේනාද සිල්ලා වැවිලි කර්මාන්ත ඇමති වෙලා ඉන්නකොට අර කුඩා තේවතු හිමියගෙන් ලබා ගන්න දළු වලට 68ක මිලක් ගෙවන්න ඕන කොළඹ ඔක්ෂන් එකේ විකිනෙන මිලෙන්. කර්මාන්ත හිමිකරුවන්ට හිතු මනාප මිල තීරණය කරන්න බෑ. ලැබෙන මිලෙන් 68ක් කුඩා තේවතු ගොවියට ගෙවන්න ඕනේ. අදටත් මේ රටේ කුඩා තේවතු හිමියෝ ආර්ථකව ඉදිරියට යන්නේ අන්නේ ප්‍රතිසංස්කරණයට පින් සිද්ධ වෙන්නේ. නිසා අපි යෝජනා කරනවා එවැනි ප්‍රතිසංස්කරණයක් පතු ක්ෂේත්‍රයට අවශ්‍යයි කියන එක. මනතුව මේ ප්‍රාදේශීය වැවිලි සමාගම් ක්‍රමයේ යටතේ තවදුරටත් කොච්චර අපිට ඉස්සරහට යන්න පුළුවන්ද කියන සැකය අපි තුල තියෙනවා. එන්න ඇකිලෙමින් කුඩා වෙමිනු යන්නේ. ඒ වගේම තමයි ගරු ඇමතිතුමා විශේෂයෙන්ම අපේ තරුණ නිලධාරීන් ගොඩක් ඉන්නෝ ඉගෙන ගන්න කැමති ඉගෙන ගන්න ආස මේ වැවිලි ක්‍රමයේ ඉදිරියට යන්න. අද අපිට උපාධියක් ගන්න එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් ගන්න වයඹ විශ්වවිද්‍යාලයට යන්න වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ NIPM ආයතනයේ ඔබතුමා යටතේ මම හිතන්නේ තියෙන්නේ විශ්වවිද්‍යාලයක් දක්වා සංවර්ධනය කරන්න මේ රටේ වැවිලි ක්ෂේත්‍රය උගතුම් බිහි කරන්න ඉගෙන ගන්න තියෙන අවස්ථාව ඇති කරන්න තවදුරටත් ඒ කටයුතු පුරුදු කරන්න කියලා අපි යෝජනා කරනවා. අවසාන වශයෙන් කරු ඇමතිතුමනි අවුරුදු 45ක් අපේ නායකයෝ සටන් කළා. අපේ මම හිතන්නේ සුදාකරන සහෝදරයා කිව්වා මේක මේ නිකන් වෘත්තීය සමිතියක් ඇවිල්ලා ඉඩම් කෑල්ලක් කිලන සටනක් නෙවෙයි. අපිට බලපාන සුවිශේෂී කාරණා ගණනාවක් තියෙනවා. කරු ඇමතිතුමනි අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න බොහෝ පිරිසක් වතුකරේ අම්මා තාත්තගේ ඉගෙනගත්ත දරුවෝ ඉන්න විශාල ප්‍රමාණයක්. ඔවුන්ට කියලා වත්තෙන් වත්තට අපේ ස්ථාන මාරු ලබනවා. අවුරුදු ගණනක් වත්තෙන් වත්තට සේවය කළා රටට විදේශ විනිමය උපලලා ජාතික ආර්ථිකය ශක්තිමත් කරලා අවසානයේ දොට්ට බහින්න වෙන තැනට දවසට අර හම්බ වෙන කුඩා මුදල ගෙයක් දොරක් හදාගන්න එහෙම නැත්නම් ඉඩම් කෑල්ලක් ගන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අති විශාල බිම් ප්‍රමාණයක් මේ වෙනකොට අත්තර දමලා තියෙන මේ ප්‍රාදේශීය වැවිලි සමාගම්. ඉතින් අපි ඉල්ලනවා අපිට මේ ශ්‍රමයට යුක්ති ඉෂ්ට කරන්න. වසර 200ක් තිස්සේ වැවිලි කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් දායක වෙච්ච දහඩියට ඒ ශ්‍රමයට යුක්ති ඉෂ්ට කරන්න නම් ඔවුන්ගේ දැවෙන සමාජ ප්‍රශ්නයක් තමයි ඉඩම් හිඟය. ඉඩමක් නොමැතිකම. මේ රටේ බින් අඟලක් නැති මිනිස්සු ප්‍රමාණය සංගණනයක් ගත්තොත් ඒ සාතිශය ප්‍රතිශතය වැඩිම ප්‍රමාණයක් ඉන්නේ වතුකරේ ගරු ඇමතුම්. නිසා අපි ඉල්ලන්නේ උපම් බිමේ බින් අඟලක් නැති මිනිස්සුන්ට ඒ සාධාරණ කරන්න ඒකට යුක්ති ඉෂ්ට කරන්න වත්මන් ආණ්ඩුව කැප වේ කියලා අපි විශ්වාස කරනවා. අවසන් වශයෙන් ගරු ඇමතුමා කැබිනට් එකේ නියෝජනය කරන නිසා අපි කියන්න ඕනේ විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයට ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ කැබිනට් එකේදී කතා කරන්න කියලා අපි ඉල්ලනවා.
අපිට තියෙනවා තමයි අපිත් එක්ක සටන් කරපු නායකයෝද කැබිනට් එකේ ඉන්නවා අපිත් එක්ක එකට වැඩ කරපු නායකයෝ ඕන තරම් පාර්ලිමේන්තුවේ ඉන්නවා අපිට පුජ්‍යලිකව හම් වෙන්න පුළුවන්කම ඇත්ත. නමුත් විධිමත් ව්‍යුහයක් මොකද යම් යම් තැන්වල සටන් නැති වෙනවා. ඒ සටන් වලට නිලධාරීන් නිසියාකාරයෙන් මැදිහත් නොවෙච්ච අවස්ථා අපිට වාර්තා වෙලක් තියෙනවා. මේ නිලධාරීනුත් අමාත්‍යවරුනුත් මූණට ගැනීලා වෘත්ති සමිති මුණ ගැහෙන තැනක් මේ ප්‍රශ්න විසඳ ගන්න තැනක්. මොකද අපි වැඩ කරපු නායකයෝ බොහෝ කාර්යබහුලයි. මේ වෙනුවෙන් පුජ්‍යලයක එහෙම නැත්නම් නම් කරන්න මේ මැදිහත් වීම ගන්න අපිට කියලා කතා කරන්න පුළුවන් පොදු වෘත්ති සමිති ව්‍යාපාරයට අවස්ථාවක් තියන්න. මොකද මේ ආණ්ඩුවත් එක්ක වෘත්ති සමිතියට ලොකු ගනුදෙනුවක් තියෙනවා. වැඩ කරන මිනිස්සුගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කරන්න. ඒ වගේම ජාතික සංවර්ධනයට දායක වෙන්න අපිට තියෙන උවමනාව කැක්කුම ඉදිරියට ගෙන යන්න. අනාගතයේ දවසක අපේ රට සංවර්ධන රටක් කරා ගෙන යන්න, පොහොසත් රටක් කරා ගෙන යන්න ඒ වැඩ පිළිවෙලට දායක වෙන්න වෘත්ති සමිති බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා මේ තීරණාත්මක මොහොතේ අපි ඒ ඉල්ලීමත් කරමින් 105 වෙනි සංවස්තරයේදී මේ අපි ලංකා වතු සේවා සංගමයේ ගෙවන්නේ 4 වෙනි පරම්පරාව. 5 වෙනි පරම්පරාවට අර 2000 පස්සේ ඉපදිච්ච නංගිල මල්ලට මේක තව අවුරුදු 10කදී බාර දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් හිත විනුයි අපි ඉන්නේ. ඒ වැවිලි කර්මාන්තයේ විශාල පරිවර්තනයක් නියමිතයි. ඒ මොහොතේ මේ වතු සේවා සංගමය ඉදිරියට අරන් යන්න ලංකා වතු සේවා සංගම මෑණියන් සදාකල් දිනේවා කියමින් මම නිරේන ස්තුතියි.